විනාඩියක් නැවතිලා මේ වීඩියෝ එක බලමු. සමහර වෙලාවට අපිට හිතෙනවා දෙයක් කරන්න තියෙන හොඳම විදිහ හැමෝම කරන විදිහ කියලා. ඒත් වෙලාවකට අපි තදට හිතපුවාම කල්පනා වෙනවා. ඒක ඊට වඩා වෙනස් විදිහකට කරා නම් ලේසියෙන් කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට එන ළමයෙකුට තියෙන ඇඟේ ජවයත් එක්ක මුලපාඩම් විතරක් කරගෙන යන එක මදි කියලා මට හිතෙනවා. ඒ හින්දා අගපාඩනුත් එක්කම කරගෙන යනකොට ඒ ජවයට හොඳ අරුත්යක් ලැබෙනවා කියලා මට හිතුණා. එතකොට විභාගී ආසන්න කාලය අපිට බොහොම පහසුවෙන් ගත කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මම හිතන්නේ කෙටි කාලෙකින් අපේ විෂය නිර්දේශයත් අවසන් වෙනවා. ඔයගොල්ලන්ගේ මේ තියෙන ජවයත් එක්ක ඔයගොල්ලන්ට අලුත් ආස්වාදයකින් ඉගෙනීමේ අවස්ථාවක් ලැබෙනවා. මම හිතන්නේ මේක ලංකාවේ කොහෙවත් මේ අවස්ථාව ලැබෙන්නේ අපේ පන්තියෙන් ඇරෙන්න. ඉතින් මේක නිසා මම හිතන්නේ අපිට අනුරාධපුර ඒ වැස්සක් වස්සන්න පුළුවන් භෞතික විද්‍යාව. බර වැඩි පාඩම් ටික කලින් ඉගෙන ගන්න. ඔක්තෝබර් 6 වෙනිදා හවස 2:30ට විස්ටායකට අපි හීන පෙන්වන්නේ හීන වලට යන්න පාර කියා දෙන්න. හැමදාම අමාරු ෆිසික්ස් අපි මේ පාර වෙනස් විදිහකට ඉගෙන ගමු. කොහෙන් කොහොම ඉගෙන ගත්තත් අපි ෆිසික්ස් හැමෝටම වඩා රහට කියා දෙන්නෙමු. ජවයට ගැලපෙන්න ෆිසික්ස් අග සිට මුලට ඉක්මනින් නිර්දේශය ආවරණය කර ගනිමින් හැමෝටම කලින් ඒ සාමාර්ථයට අත තියන්න. ඔක්තෝබර් 6 සවස 2:30ට අනුරාධපුර විස්ටායකට ඔයත් එන්න. ප්‍රවීණ භෞතික විද්‍යා දේශක ප්‍රසාද් වීරකෝන්.